අපි කතා කරමු 2014 විභාග ප්‍රශ්නය. දැන් අපි තියරි සිද්ධිය ඔක්කොම දන්නවා. මේ පාඩමට අදාළ තියරි සංකල්ප ටික ඔක්කොම දන්නවා. දැන් අපි කතා කරන්න යන්නේ ඊට අදාළ විභාග ප්‍රශ්න. දැන් ඔයා තීරණය කරන්න මෙතනින් පස්සේ ඔයාලට මේ විභාග ප්‍රශ්න කරගන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා. හරිද? තියරි විතරක් පෙන්නලා දීලා විභාග ප්‍රශ්න කරන්න බැරි නම් ඒ වැඩේ සාර්ථකත්වයක් නෑනේ. ඒ නිසා තමයි විභාග ප්‍රශ්න සෙට් එකකුත් කරලා පෙන්නන්නේ. අපි අවුරුදු 10ක විතර වගේ කරනවා. ඒතර ඔයාට ලොකු අදහසක් මේක ඇතුලෙන් ගන්න පුළුවන්. හරිද? මේක 2014 ප්‍රශ්නේ. මේක ලකුණු 7.5ක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා අවුරුදු ගාණක් මහන්සි වෙලත් මේ වගේ ප්‍රශ්න 4යි කරන්නේ. දැන් මම කියන්නේ මේක මාත් එක්ක වැඩ කරලා දවසින් ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා හොඳ සිහියෙන් වටිනාකම තේරුම් අරන් වැඩේ කරගෙන යන්න. මේක දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ඔයාලට ඉගෙන ගන්න ඕන දේවල් ටික මම කියන්නේ සංකල්ප ටික නෙමෙයි මේ ප්‍රශ්නයක් ගොඩ දාන විදි තියෙනවා. සමහර තැන් තියෙන ප්‍රශ්නවල ගොඩ දාගන්න ඒවා ගොඩ දැම්මොත් සම්පූර්ණ ප්‍රශ්නෙම ඔහේ නිකන් ගලාගෙන යamak තමයි තියෙන්නේ. මෙතනත් මේ විදිහට චූටි තැනක් දෙකක් තියෙනවා මම මේ ටික පෙන්නලා දෙන්නම්. කෘෂ්ණ වස්තු විකිරණය පිළිබඳ ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න ඉහත ප්‍රකාශනයේ එක් එක් රාශිය හඳුන්වන්න. ඇති දෙයක් තියනවාද? ඔයාම හිතන්න. ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය ලියලා ඒකේ පද හඳුන්වන්න කියලා තියෙනවා. ඒකේ ඉතින් ඇති දෙයක් නැතිම තරම්. ඒ නිසා මම ඒක ඔය විදිහට ටික ඔක්කොම කරනවා. මම මේ ලේසි ටික පෙන්නලා දෙන්නම්. හරිද? දැන් ඊළඟට ඒ කොටසේ පළවෙනි රෝම ඉලක්කම. සූර්යයා පරිපූර්ණ වූ කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරේ. කියන්නේ සූර්යයා කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරෙනවා කියලා හිතන්නලු. සූර්යාගේ සිට පෘථිවියට තියෙන දුර දීලා තියෙනවා. පෘථිවිය මතට සූර්යාගෙන් ලැබෙන සූර්ය විකිරණයේ ශ්‍රාවය නැත්නම් තීව්‍රතාවය. ඒ කියන්නේ සූර්යා මගින් නැති කරන විකිරණයේ තීව්‍රතාවය පෘථිවියට ලැබෙන්නේ කොහොමද? වර්ග මීටරයට වොට් 1000ක්ලු. හරිද? නම් සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය සොයන්න. මෙන්න මේක තමයි ගානේ ටර්නින් පොයින්ට් එක. මේකෙත් ඇති දෙයක් නැහැ. සමහර විට ඔයාලට මේක කරගන්න බැරි තරමට හිතෙන්න පුළුවන් මේක අමාරුයි. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ විභාග ප්‍රශ්න සාකච්ඡාව යද්දී ලේසිම ඒවා මේ විදියට නෝට් එකක් එක පැහැදිලි කරනවා. මොකද බෝඩ් එකේ ලියලියේ ඒකටත් මම කාලේ වැය කරන එක අපරාධයක් නේ. මෙන්න මේ වගේ කොටසක් එද්දි මම ඒක බෝඩ් එකේ පැහැදිලි කරලා දෙනවා. හරිද? ඒක බෝඩ් එකේ පැහැදිලි කරලා ඊළඟ කොටස් ටික නිකම්ම ගලාගෙන යනවා. ඉතින් පස්සේ තියෙන ඒවා ටිකත් ඒ විදිහට තමයි. ඒතර මම මේ කොටස මේ ගානේ බෝඩ් එකේ පැහැදිලි කරනවා. ඊටු ටික ලස්සනට ගලාගෙන යමක් තියෙනවා. හරි. අපි දැන් මුලින් ඉඳලා වැඩි පටන් ගමු. පළවෙනියට කරන්න තියෙන්නේ මේකේ පළවෙනි කොටසේ මෙන්න මේ විදිහට ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමයේ පද හඳුන්වන්න තියෙනවා. අපි දන්න ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය E = සිග්මා T4. ඔයාම තනියම හිතලා කියන්නේ E කියන්නේ කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකින් විකිරණ මුක්ත කරන ජවය. නැත්තම් තීව්‍රතාවය වගේ අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් විකිරණ මුක්ත කරන ජවය නැත්තම් ශක්තිය. එහෙම නැත්තම් කෘෂ්ණ වස්තුවේ තීව්‍රතාවය වගේ අදහසක් තමයි මෙතන E වලින් අදහස් කරන්නේ. එහෙම නැතුව ශක්තිය එහෙම නෙමෙයි. පටල ගන්න එපා. ශක්තිය නෙමෙයි. ඊට පස්සේ සිග්මා කියන්නේ ස්ටෙෆාන් බෝල්ස්මාන් නියතය. T කියලා කියන්නේ කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨයේ උෂ්ණත්වය. කෙල්වින් වලින් නිරපේක්ෂ උෂ්ණත්වය දක්වන්න ඕනේ. හරි. ඒකේ ඇති දෙයක් නැහැ. හරි. ඊළඟ කොටස ළමයි මම නෝට් එකත් එක්ක පැහැදිලි කරන්න යන්නේ. ඒක බෝඩ් එකේ මම පැහැදිලි කරනවා. බෝඩ් එකේ පැහැදිලි කිරීම කරන් පස්සේ ඊළඟට අපි ඊළඟ කොටසට යමු. ඒ කොටසේ රෝම ඉලක්කම් 1 ගැන අපි බලමු. සූර්යයා පරිපූර්ණ වූ කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරේ. සූර්යාගේ සිට පෘථිවි පෘෂ්ඨයට දුර ඔක්කොම දත්ත ටික දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර මෙයාගේ ආරය මම මේ මේ සූර්යයා මේ පෘථිවිය සූර්යයා ටිකක් කුඩාවට ඇඳලා තියෙන්නේ. මේක මේ සිද්ධිය පැහැදිලි කරන්න මේ ලොකු රවුම ඇඳ ගන්න ඕනේ. ඔන්න ඕකේ කියලා තියෙනවා සූර්යාගෙන් ලැබෙන විකිරණ ශ්‍රාව තීව්‍රතාවය මෙතන ඒ කියන්නේ පෘථිවියට ලැබෙන ප්‍රමාණය කොච්චරද කියලා දීලා තියෙනවා. I එක දීලා තියෙනවා 1000යි වර්ග මීටරයට වොට්. නිකන් හිතන්න ඔයා දැන් මෙතන අදාළයි දන්නවනම් හරිද? මෙතන වර්ග මීටරයට වොට් ප්‍රමාණය දන්නවනම් ඔයාට බැරිද සූර්යයාගෙන් පිට කරන ප්‍රමාණය හොයාගන්න? දැන් නිකන් හිතන්න සූර්යයා කියන්නේ ළමයි 10ක් කියලා. ළමයි මෙතන 10 දෙනෙක් ඉන්නවා. මේ ළමයි 10 දෙනා මේ වටේ තියලා තියෙනවා ළමයි 100ක්. ළමයි 100ක් ඉන්නවා. මම මේ නිකන් උදාහරණයක් කියලා දෙන්නම්. ළමයි 10 දෙනෙක් ඉන්නවා. ළමයි 100ක් ඉන්නවා. ළමයි 10 දෙනා අතේ බෝල්
එක්කෙනෙක් ගාව බෝල් 10 ගානේ බෝල් 100ක් තියෙනවා කියමු. පොඩි බෝල් 100ක් තියෙනවා. මේ 100ම විසි කරනවා වටේට. විසි කරොත් මෙන්න මේ වටේ ඉන්න ළමයි 100 දෙනා කොච්චරක්ද අල්ලගන්නේ? එක ළමයෙක්ට එක බෝලේ ගානේ අහුවේ. එක ළමයෙක්ට එක බෝලේ ගානේ අහුවේ. නේ? මෙයාලා ඔක්කොම විසි කරනවානේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ වටේ ඉන්න ප්‍රමාණය අනුව මෙයාලා බෙදිලා යන ප්‍රමාණය තීරණය වෙනවා. දැන් හිතන්න මෙතන වර්ග මීටරයකට මෙච්චරක් ගියාලු. මෙතන. එහෙනම් මේ මුළු වටේට තියෙන වර්ග මීටර ගාන හොයලා ඒකෙන් මේක 1000 ගුණ කරාම මෙයාගේ i එක ගන්න පුළුවන්. ඕක තමයි සංකල්පය. හරිද? මෙතනින් පිට කරන සියලුම ප්‍රමාණ මෙයා හරහා යනවා. මේ ලොකු රවුම හරහා යනවා. ලොකු රවුම හරහා යන එකේ දත්තයක් විදිහට මේ වර්ග මීටරකින් යන ප්‍රමාණය දීලා. ඒක ලොකු රවුමේ තියෙන වර්ග මීටර ගාණෙන් ගුණ කරාම මුළු ප්‍රමාණය එනවා. ඕක ඔයාලට තේරුණා නම් මේ ගාණේ ඇති අමාරුවක් නැහැ. හරිද? දැන් එතකොට කරන්න තියෙන්නේ අපිට ක්ෂමතාවය ලියන්න පුළුවන් සිග්මා AT4. සූර්යයෙන් පිට කරන ක්ෂමතාවය මේකේ තියෙන වර්ගඵලයෙන් බෙදුවහම 1000ක් එනවනේ. මේ වර්ගඵලය 1000න් ගුණ කරාම සූර්යගේ ක්ෂමතාව වෙනවා කියවත් හරි. දෙකම එකයිනේ. ඊට පස්සේ ඉතින් ළමයි නිකම්ම ආදේශ කිරීමක් කරන්න තියෙන්නේ. P කියලා කියන්නේ සිග්මා AT4. සිග්මා AT4. හරි. දැන් එතකොට 4 දැන් යට තියෙනවා 4πr වර්ග. හොඳට මතක තියාගන්න සූර්යයාගේ අරය මෙතන තියෙන්නේ සූර්යයාගේ අරය මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර තමයි මෙතනට ආදේශ කරන්න ඕනේ. හේතුව සූර්යයාගේ අරය 7.10 සූර්යයාගේ ඉඳලා පෘථිවියට තියෙන දුර 1.5 ආදේශ කරන්න සුළු කරගෙන ගියාම t වෙනුවට උත්තරයක් ගන්න පුළුවන්. මේක ආදේශයේ සුළු කිරීම කොහොමද කරන්නේ? සුළු කිරීම කරන්නේ ලඝු ගණක ආශ්‍රයෙන්. සිද්ධිය මෙන්න මේ පැහැදිලි කිරීම වාට තේරුණා නම් මෙතනට එනකල් පැහැදිලි කිරීම වාට තේරුණා නම් වාට විකිරණය පුළුවන්. වාට විකිරණය කියන කොටස පුළුවන්. මෙතනින් යාට වාට සුළු කිරීම කරන්න බැරි නම් ලඝු ගණක වීඩියෝ එක බලලා මෙන්න මේ කොටස කරගන්න. හරිද? එහෙනම් අපි ඊළඟ කොටස් වලට යමු. බෝඩ් එකේ පැහැදිලි කිරීමෙන් පස්සේ තමයි මේ කොටස බලන්න. බෝඩ් එකේ පැහැදිලි කිරීමෙන් පස්සේ අපි දැන් බෝඩ් එකේ පැහැදිලි කිරීම කරන්නේ ඒ කොටසේ පළවෙනි එක. ඒකෙත් ඇති දෙයක් නෑ. මම මේක පැහැදිලි කිරීම ටිකක් වටින නිසා බෝඩ් එකේ කරේ. දැන් ඒකට වාට එක හොඳටම තේරුණා ඇති. ඊළඟට අපි යන් දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටසට. දෙවෙනි කොටසේ කියන්නේ A9 ඉහත උෂ්ණත්වයේදී සූර්යාගේ විකිරණයේ උපරිම විමෝචකතාවයේ තරංගායාමයේ ගණනය කරන්න. දැන් මෙතන උෂ්ණත්වය අපි හොයාගත්තනේ. උෂ්ණත්වය දන්නවලු. වීන් විස්ථාපන නියමයේ දීලා තියෙනවා. එතකොට ඔයා දන්නව නේද? නිකම්ම සමීකරණයට දාන්නනේ තියෙන්නේ. වීන් නියතයත් එක්ක තියෙන සමීකරණයට අපි කෙලින්ම ආදේශ කරනවා. වීන් නියමයේ සමීකරණයට දාන්න තියෙන්නේ ලැම්ඩා m සමානයි. දැන් අපි මෙතනට එනකල් බෝඩ් එකේ පැහැදිලි කිරීම කරා ළමයි. එතනින් පහළට තමයි දැන් කරගෙන යන්න තියෙන්නේ. ඊළඟට වීන් නියමයෙන් අපි දන්න සමීකරණය මොකද්ද? මේ සමීකරණ පැටලෙනවා නම් වරදිනවා නම් අමතක වෙනවා නම් වගේ මේවා බෝඩ් ඒ කියන්නේ මම පැහැදිලි කිරීම කරද්දි පොඩි කොළවල ලියලා ඒවා වෙනම ෂෝට් නෝට් එකක් විදිහට තියාගන්න. ඒකට මේවා ටික දවසක් යද්දී මුළු වෙනවා. හරි. ලැම්ඩා m ගුණ කිරීම t සමානයි c කියන සමීකරණයට දාන්නේ. මේක මම කියලා දීපු සමීකරණයක්. මේකේ c වලට අගේ දීලා තියෙනවා. ඒ වගේම ලැම්ඩා m තමයි හොයන්න ඕනේ. ලැම්ඩා m හොයන්න ඔයාලට කරන්න තියෙන උෂ්ණත්වය වෙනුවට සූර්යාගේ උෂ්ණත්වය වෙන 5335 කෙල්වින් කියන එක ආදේශ කරන්න ඔන්න පොයින්ට් එකට ආවා. ඔන්න තැනට ආවා. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මෙතනට ආවන් පස්සේ මේ උත්තරේ ගත්තේ කොහොමද? මම ඒක මීට කලිනුත් විකිරණයේ පාඩම් පටන් ගන්න කලිනුත් කීවා විකිරණයට එන්න කලින් ලඝු ගණක චුට්ටක් පුරුදු වෙලා එන්න. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ලඝු ගණක මිස් කරගෙන නම් තියෙන්නේ. මගේ YouTube channel එකේම ලඝු ගණක සුළු කිරීම තියෙනවා. හරිද? ලඝු ගණක සුළු කිරීම කොහොමද කරන්නේ? සියලු පැහැදිලි කිරීම කියලා තියෙනවා. ඒ කියන්නේ VUT අවස්ථාව මග හැරලා ගිහිල්ලා සාමාන්‍ය ක්ෂණිකව මේක කරගන්න කොහොමද කියලා. නිකන් හිතන්න මේ වගේ එකක් ඉතින් විභාග වෙලාවේ සුළු කරන්න ගියත් ලොකු වෙලාවක් යනවනේ. ක්ෂණිකව ලඝු ගණක පොත විභාගෙ දෙනවා. දීපු ගමන් ඔයාලට ලඝු ගණක සුළු කිරීමකින් මේක ගන්න පුළුවන්. මම බොරුවට කාලය වැය කරන්නේ මේ මෙතනට මෙන්න මේ පොයින්ට් එක ඔයාලට තේරුණා නම් ඔයාලට විකිරණය තේරුණා. පදාර්ථය විකිරණයේ පාඩම ඔයාලට තේරුණා. මෙතන බැරි නම් ඔයාලට විකිරණයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සුළු කිරීම ප්‍රශ්නයක්. තියෙනවා නම් වහාම හදාගන්න. ඒ ටික හදලා කෙලින්ම උත්තරයට ගන්න යන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසේ මොකක්ද කියන්නේ කියලා බලමු. පෘථිවිය වටා කක්ෂගත වූ චන්ද්‍රිකාවක සූර්යාගේ පෘෂ්ඨයේ වඩා නිවැරදි උෂ්ණත්වය 5800 කෙල්වින් ලෙස සොයාගනු ලැබීය.
ඔහුගේ පිළිතුර මෙමාගෙන් අපගමනය වීම සඳහා හේතුව කෙටියෙන් පැහැදිලි කරනවා. මෙහෙම දෙයක් නේ දැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර සමීකරණයෙන් ගත්ත උත්තරේ මෙතනට වෙනස් වෙලානේ. සමීකරණයෙන් අපි කීයද ගත්ත උත්තරේ? සමීකරණයෙන් අපි 5335යි. හැබැයි ඇත්තටම චන්ද්‍රිකාවක ඉඳලා මේ සූර්ය අධ්‍යයනය කරද්දී ඒක 5800 කෙල්වින් දක්වා වෙනස් වෙලා තියෙනවා. මොකක්ද හේතුව? හේතුව තමයි පෘථිවි වායු ගෝලය මගින් අවශෝෂණය කරනවනේ තාප විකිරණ. ඒ නිසා උෂ්ණත්වය අඩුවීමක් වෙනවා. ඊට පෘථිවි වායු ගෝලය මගින් තාප විකිරණ අවශෝෂණය කිරීම නිසා උෂ්ණත්ව හානියක් වෙනවා කියලා අපිට මතක තියාගන්න පුළුවන්. ඒ වගේ සිද්ධියක් වෙනවා වායු ගෝලය මගින් විකිරණ අවශෝෂණය කිරීමක් කරනවා. හරි. දැන් අපි යන් ඊළඟට තියෙන B කොටසට. හරිද? B කොටසේ පළවෙනි එකට කලින් අපි ඡේද කියවකමු. සූර්ය ලප යනු සූර්යාගේ පෘෂ්ඨයේ අක්‍රමවත් වූ හැඩයෙන් යුතු කුඩා අඳුරු ප්‍රදේශ වේ. සූර්ය ලපයක අඳුරු වූ කේන්ද්‍රය, ඒ කියන්නේ සූර්යා මෙන්න මෙහෙම දෙයක් හිතන්නකො. මෙහෙම සූර්යයා තියෙනවා. සූර්යාගේ අඳුරු ප්‍රදේශ තියෙනවලු. මෙහෙම අඳුරු ප්‍රදේශ. ඒ වගේ උෂ්ණත්වය අර සාමාන්‍ය සූර්යාගේ නිකන් අර අඳුරු නැති ප්‍රදේශවල උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩුයිලු. එහෙම දෙයක් සූර්යාගේ පෘෂ්ඨයේ අක්‍රමවත් වූ හැඩයෙන් යුත් කුඩා අඳුරු ප්‍රදේශ වේ. ඒවා සූර්ය ලප විදියට කියනවලු, අම්රා කියලාත් කියනවලු. ඒ සූර්යාගේ පෘෂ්ඨයේ සූර්ය ලප රහිත සමාන වර්ගඵලය හා සම්බන්ධන විට 130ක් විකිරණ නිකුත් කරනවා. උෂ්ණත්වය අඩුයි කියලා එහෙම තවටවත් කියලා නෑ. 130ක්ලු විකිරණ අඩු වෙයි. ඒ කියන්නේ මේ වගේ හොඳ තැනකින් ඒකක වර්ගඵලයකින් පිට කරන විකිරණ ප්‍රමාණය E නම් මෙන්න මේ වගේ අම්රාවකින් නැත්නම් අඳුරු ප්‍රදේශයකින් විකිරණ පිට කිරීමේ තීව්‍රතාවය E ගුණ කිරීම 130. ඔන්න ඔය මට්ටමට වෙනස් වෙනවලු. ඉතින් ඕක තේරෙන්නේ නැත්තේ නෑනේ. ඒකනේ ඉතින් මේ ඡේදෙන් කියලා තියෙන්නේ. මේ වගේ තැන් වර්ග දෙකක් තියෙනවලු. ඒ කියන්නේ සූර්යයාගේ අඳුරු තැනුයි අඳුරු නැති තැනුයි තියෙනවලු. අඳුරු නැති තැන්වල තීව්‍රතාවය E කියලා ගත්තොත් අඳුරු තැන්වල තීව්‍රතාවය E ගුණ කිරීම 130යි. තේරුණානේ? ඕක තමයි සංකල්පය උතන ඡේදෙන් කියලා තියෙන්නේ. හරි. අපි යන් ඉස්සරහට මොකද්ද මේ ප්‍රශ්න වල අහලා තියෙන්නේ කියලා බලන්න. රෝමිලක්ක එක කියනවා සූර්ය ලපයක්ද පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරෙයයි උපකල්පනය කර සූර්ය ලපේ අම්රාවේ උෂ්ණත්වය ගණනය කරන්න. හරි. මෙහෙම සිද්ධියක් නෙලම. දැන් නිකන් හිතන්න අපි සූර්ය ලපේ දැන් මෙන්න මේක පැහැදිලි කිරීම තේරෙනවද නැද්ද කියලා හොඳට නිකන් තේරුම් ගන්න මේක කොච්චර සරලයිද කියලා. මෙන්න මෙහෙමයි. සූර්ය ලපයක් ගත්තොත් සූර්ය ලපය සහ සූර්යයා කියන දෙකනේ තියෙන්නේ. සූර්ය ලපේ තීව්‍රතාවය නම් E කියලා ගන්න කියලා. සූර්ය ලපේ තීව්‍රතාවය E. අම්රාවේ තීව්‍රතාවය සූර්ය ලපේ තීව්‍රතාවය E කියලා ගත්තොත් අම්රාවේ තීව්‍රතාවය ගන්න පුළුවන් E ගුණ කිරීම 130. ඔන්න ඔය මට්ටමට එන්න පුළුවන් නේ. මොක තමයි සරල පැහැදිලි කිරීම. මේක සූර්ය ලපය. මෙන්න මේක මෙන්න මෙතන ලපය. මෙන්න මේ සූර්ය ලපය මේක. සූර්ය ලපේ තීව්‍රතාවය හොයන්න ඕන නම් ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ සූර්යාගේ තීව්‍රතාවය 130කින් ගුණ කරාම ඔන්න ඔය සංකල්ප එනවා කියලා ගන්න පුළුවන්. දැන් ඔයාට මෙතනින් පස්සේ මෙන්න මේක තමයි යාලා මාකින් එකේ හදාන්න තියෙන්නේ. බලන්න. සිග්මා දැන් E කියන එක හොයන්න පුළුවන් සිග්මා AT 4. සිග්මා AT 4 කියන එක දැන් මම බලන්න මේක යටට දාලා තියෙන්නේ. හරිද? E වල තීව්‍රතාවයේ ලපේ තීව්‍රතාවයේ උඩට දාලා මෙන්න යටට දාලා තියෙනවා සූර්යාගේ normal තීව්‍රතාවය. ඒකේ පද ආදේශ කරන්න යද්දී ඔයා බලන්න සිග්මා A කියන එක දෙන්නටම පොදුයි. සිග්මා A කියන එක දෙන්නටම පොදු නිසා සිග්මා A ට සිග්මා A සුළු කරන්න පුළුවන්. සිග්මා A ට සිග්මා A සුළු කරලා T U4 නැත්නම් සිග්මා ඒ කියන්නේ ලපයේ උෂ්ණත්වයේ 4 වෙනි බලය බෙදීම සූර්යාගේ normal සාමාන්‍ය සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වයේ 4 වෙනි බලයෙන් ගුණ කරාම මේකේ ලපයේ උෂ්ණත්වය එන්න ඕනේ. ඒක ඔන්න ඔතනට තමයි විකිරණයේ පාඩමේ සිද්ධිය. දැන් මම හැම වෙලාවම කියනවා විකිරණය වාගොඩ දාගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ලඝු ගණක සුළු කිරීම චුට්ටක් තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න හරි ලේසි. මම ඒක වෙන තැන් වලින් බලන්න අරවා මේවා කියලා කියන්නේ නේ. ඔයාට මම වීඩියෝ එකක් හදලා විනාඩි 30ක වීඩියෝ එකක් තියෙන. ඉතින් විනාඩි 30ක් කියනවා නිකන් ඉන්නෝනේ ඊට වඩා වෙලාවක් දවස් ඇතුලේ. ඒක ගිහිල්ලා බලන්න ඒක බලපු ගමන් තේරෙනවා ඔක්කොම දේවල් ටික එතන කියලා දීලා තියෙනවා. හරි.
දැන් බලමු මෙන්න මේ සංකල්පයට අපි ආවා. මෙතනින් පස්සේ සුළු කිරීම තියෙනවා. දැන් මේකේ මෙන්න මේ T4 වෙනුවට 5335 හතරවෙනි බලය අරගෙන මේවා ඉතින් නිකන් සුළු කරන්න කියොත් කොච්චර වෙලා යනවද? 5335 ගුණ කිරීම 5335 ගුණ කිරීම 5335 ගුණ කිරීම 5300. ඉතින් හරි කරදරයිනේ. ලොග් ගණක වලට දාපු ගමන් උත්තරේ එනවා ශනික. ඒ නිසා මේක එහෙම ලොකු අමාරු දැන එහෙම ගත්තත් මේක සුළු කරලා ගත්තත් එන උත්තරේ මූල 4න් එක්වෙනි බලය බලන්න එපා. ඒක හරිම කරදරයක් නේ. ඕක ලඝු ගණක වලින් හදද්දි විනාඩි 2-3කින් හදා ගන්න පුළුවන්. ප්‍රැක්ටිස් වුණාම විනාඩි 2-3කින් හදා ගන්න පුළුවන්. ඒතර අවසාන උත්තරේ 3948යි කියලා එනවා. ඊළඟට යන් අපි ඊළඟ කොටසට. සූර්යාගේ සාමාන්‍ය පෘෂ්ඨයේ උපරිම විමෝචකතාවයේ තරංගායාමයට සාපේක්ෂව අම්රාවේ උපරිම විමෝචකයේ තරංගායාමයේ විස්ථාපනය ගණනය කරනවා. මෙහෙම දෙයක් කියලා තියෙනවා. අම්රාවේ ඒ කියන්නේ අම්රාවේ තරංගායාමය අපි හොයාගමුකෝ. අම්රාවට අදාළ මේ විස්ථාපනයේ සාපේක්ෂතාවය අපි ඊට පස්සේ කතා කරමු. අම්රාව ගත්තොත් අම්රාව සැලකුවොත් දැන් මෙන්න මෙතන ඒක සමස්තයක් විදියට මේ සිද්ධිය ගොඩනගන්න යලා හදලා තියෙනවා. උනාට මම මේක මීට වඩා පහසුවෙන් කරන විදියක් කියලා දෙන්නම්. හරි. මෙන්න මේ කොටසටත් මම බෝඩ් එකේ පැහැදිලි කිරීමක් දෙනවා. මේ බෝඩ් එකේ පැහැදිලි කිරීම බලලා ඊළඟට අපි ඊළඟ කොටසට යනවා. සූර්යාගේ සාමාන්‍ය පෘෂ්ඨයේ උපරිම විමෝචකතාවයේ තරංගායාමයට සාපේක්ෂව ඒ කියන්නේ සූර්යාගේ පෘෂ්ඨයේ තියෙන උපරිම විමෝචකතාවයේ තරංගායාමයට අදාළ තියෙන තරංගායාමයයි මේ අම්රාව නැත්තම් මේ ලපයක් කියලා අපි හිතමු කළු ලපයක්. ඒ අම්රාවේ තියෙන තරංගායාමයේ අතර සාපේක්ෂ වෙනස අහන්නේ. සාපේක්ෂ වෙනස හොයද්දී අම්රාවට අදාළ තරංගායාමය මුලින් හොයාගන්න බීන් විස්ථාපන නියමය දාලා අම්රාවට අදාළ බීන් විස්ථාපන නියමය දැම්මොත් ලැම්ඩා අම්රාව ගුණ කිරීම කෙල්වින් උෂ්ණත්වය සමාන c. දත්ත ආදේශ කරන සුළු කරගෙන යන්න මම සුළු කිරීම කියලා දෙන්න ආය වෙලාව ගන්න. සුළු කරගෙන ගියාම ඔයාට අම්රාවේ මෙන්න මේ තරංගායාමයේ 7.34යි 10.7යි කියලා එනවා. දැන් එයාලා කියන්නේ සූර්යාගේ තියෙන තරංගායාමයට සාපේක්ෂව මෙයා කොච්චරද කියලා. ඒ කියන්නේ මේ ප්‍රමාණයෙන් සූර්යාගේ අඩු වෙන්න ඕන. ඕකට කලින් අපි වෙලා තියෙන සූර්යාගේ මේකෙන් සූර්යාගේ අඩු කරාම 1.9 10.7ක් කියලා එනවා. දැන් නිකන් හිතන්න ඔයා ලඝු ගණක වීඩියෝ එකක් බලලා ඔයාට මේ සුළු කිරීම කරන්න බැරි නම් මට කියන්න. මට වෙනම හරි මැසේජ් එකක් දාලා ඒක අහගන්න මම සුළු කිරීම ටික ආය පාරක් කියලා දෙන්නම්. නැතුව මම හැමෝටම මේකේ සුළු කිරීම පැහැදිලි කරන්න ගියොත් අපරාධයි. 99%කටම ලඝු ගණක වීඩියෝ එක බලුවොත් මේක පුළුවන් වෙනවා. හැබැයි සමහරුන්ට 100%කට වගේ සමහරට බැරි වුණොත් ඒ අයත් අහගන්නකො. එතකොට මේවා කරන විදිය මම ආය පාරක් කියලා දෙන්නම්. එයාලට මම උදාහරණ ටිකක් අරන් හරි තව පාරක් මේක ප්‍රැක්ටිස් කරවන්න පුරුදු කරන්න උදාහරණ ටිකක් හරි අරන් මම කරන්නම්. එතකොට ඒක දිහා බලාගෙන ඔයාලට මේ අමාරු ප්‍රශ්න වලට කරන්න පුළුවන්. හරි. ඊළඟට දැන් අපි යන් ඊළඟ කොටසට. මේ පැහැදිලි කිරීමක් ගත්තන් පස්සේ දැන් කියන්නේ සමහර මාකින් එකේ තැන් තියෙනවා ඔයා හොල්මන් වෙලා යන තැන්. ඒවා තමයි මම බෝඩ් එකට අරන් පැහැදිලි කරලා දෙන්නේ. ඒකට එයා සරලව මේක තේරුම් ගන්න ලේසි. ඒ නිසා මේ බෝඩ් එකේ පැහැදිලි කිරීම ටික හොඳින් ඒ කියන්නේ මේවත් හොඳට බලන්න. මේවා මම මේ සාමාන්‍ය විදිහට කියලා දෙන්නේ නෙමෙයි. ලොකු අමාරුවක් නෑ. හරිද? ඊළඟට අපි කතා කරමු C කොටස. C කොටස ගැන කතා කරන්න යද්දි ළමයි මෙන්න මේ වගේ සිද්ධියක් ඔයා දැනගෙන ඉන්න ඕනේ. මම මේ කොටස කතා කරන්න කලින් ඔයාට චූටි දෙයක් කියනවා. ඔයා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන සංකල්පය දන්නවද? කෙමිස්ට්‍රි වලත් කියලා තියලා තියෙනවා. සාමාන්‍ය ෆිසික්ස් වලත් මේක කියලා දෙනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මූලික හැඩ කියන්නේ දෘශ්‍යාලෝකයේ වර්ණ ටිකයි තරංග ආයාම සහ සංඛ්‍යාත වෙනස් වෙන විදි දන්නවද? මේ විදි දන්නේ නැත්නම් ඔයා මම මෙතනින් පස්සේ ඒකත් චුට්ටක් පැහැදිලි කරලා දීලා තමයි මේ ප්‍රශ්නෙට යන්නේ. හරිද? කතා කරමු විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන දන්නේ නැති ළමයි මෙන්න මේකෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මූලික ලක්ෂණ ටික දැනගන්න. හරිද? මේ ප්‍රශ්නට අදාළව ඔයා මේක දැනගෙන ඉන්න ඕනේ. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපි සාමාන්‍යයෙන් තියෙන විකිරණ සෙට් එක ඔක්කොම තියෙනවානේ. රේඩියෝ තරංග වල ඉඳලා ගැමා කිරණ දක්වා රේඩියෝ තරංග, අදෝ රක්ත කිරණ, දෘශ්‍යාලෝකය, එක්ස් කිරණ ඔහොමම සෙට් එක ගිහින් ගැමා කිරණ වලට යනවා. හරිද? ඒ කියන්නේ සියලුම විකිරණ මේකේ අන්තර්ගත වෙනවා. මේකේ අපි ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොනවද දැනගන්න ඕන ලක්ෂණ? මේ ලක්ෂණ ටික ඔයා දැනගත්තේ නැත්නම් මේකෙදී ඔයාට සමහර නිගමන වලට එන්න බෑ. හරිද?
දැන් මේකේ දෘශ්‍යාලෝකය ගත්තොත් අපි ගොඩක් විටම කතා කරන්නේ දෘශ්‍යාලෝකය ගැනනේ. දෘශ්‍යාලෝකයේ මෙන්න මේ විදියට පාට වර්ණ හතක් තියෙනවානේ. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් විදියට. මේකේ රතු පැත්ත තියෙන්නේ මෙහෙ ළමයි. රතු මෙහෙ. සමහරට මේක දන්නවා මේක පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි අවධානයෙන් අහගෙන ඉන්න. රතු පැත්ත තියෙන්නේ මෙහෙ. රතු පැත්තේ මොකද්ද වැඩි? රතු පැත්තේ තරංගායාමය වැඩි. මේ තරංගායාමය වැඩි පැත්තේ තමයි රතු තියෙන්නේ. එහෙනම් දම් පැත්ත මොන පාටද? මේ දම් පැත්තේ තරංගායාමය අඩුයි. තරංගායාමය අඩුයි. ඒ වගේම රතු පැත්තට වඩා දම් පැත්තේ ශක්තිය වැඩි. මෙන්න ශක්ති වැඩිවීම තියෙන්නේ මේ පැත්තට. මම මේ විදුලි චුම්බක වර්ණාවලියේ මේ ෆොටෝ එක ටෙලිග්‍රෑම් channel එකට දාලා තියන්නම්. ඒකෙදි ඔයාලට මේක ඕනේ නම් මේකත් අරන් ලියා ගන්න. නැත්නම් මේ පැහැදිලි කිරීමත් එක්ක මෙහෙම බලලා වැඩිදුර විස්තර දාගන්න. එතකොට දෘශ්‍යාලෝකයේ වර්ණ හතේ වැඩිම තරංගායාමයක් තියෙන්නේ කාටද? රතු වලට. අඩුම තරංගායාමයක් තියෙන්නේ කාටද? දම් වලට. වැඩිම ශක්තියක් තියෙන්නේ කාටද? වැඩිම ශක්තියක් තියෙන්නේ දම් පාටට. මේ ශක්ති වැඩිවීම තියෙන්නේ මේ පැත්තට. අඩුම ශක්තියක් තියෙන එතකොට රතු පාටට. ඔන්න ඔය ටික සරලව මතක තියාගන්න. ඒ වගේම තවත් මෙන්න මේක මතක තියාගන්න. දෘශ්‍යාලෝකයේ රේන්ජ් එක තියෙන්නේ නැනෝමීටර 400ත් 700ත් වගේ ආසන්න ප්‍රමාණය. මේක චුට්ටක් එහා මෙහා වෙනවා. ඔයා නිකන් සරලව මතක තියාගන්න. 400 800 වගේ 400 700 වගේ ප්‍රමාණයක් මතක තියාගන්න. එතකොට මේ රේන්ජ් එකේ තියෙන මොකක් හරි විකිරණයක් නම් ඒක දෘශ්‍යාලෝකයට අදාළ විකිරණයක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මූලික පැහැදිලි කිරීම. මේ ගානකට අදාළව මම මේ පැහැදිලි කිරීම කරන්නේ. පාඩමක් උගන්වනවා නෙමෙයි. එතකොට මේ පැහැදිලි කිරීම තේරුම් අරන් ඔයාට මේ ගානේ ඊළඟ කොටස පැහැදිලි කරගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ වැඩිම, ඒ කියන්නේ තරංගායාමය වැඩි වෙනවලු කිසියම් වස්තුවක සූර්යයේ තරංගායාමය වැඩි වෙනවලු. ඒ කියන්නේ අර අම්බ්‍රා ප්‍රමාණ නැත්නම් ලප ප්‍රමාණ වැඩි වෙන නිසා තරංගායාම වැඩි වෙන නිසා කියන්නේ ඒක තරංගායාම වැඩි වෙන්නේ උෂ්ණත්වය අඩු වෙන නිසා. එතකොට ලප ප්‍රමාණ වැඩි වෙද්දී උෂ්ණත්වය අඩු වෙන, උෂ්ණත්වය අඩු වෙද්දී අපේ අර කෘෂ්ණ වස්තු කිරණයට දාල ප්‍රස්ථාරේ මොන පැත්තටද යන්නේ? තරංගායාමේ වැඩි පැත්තට යනවා අදාළ වස්තුව. තරංගායාම වැඩි පැත්තට යනවා කියන අපිට පේන්නේ මොන වගේද? රතු පාටට දිස් වෙනවා. ඕක මම පැහැදිලි කරන්නම් ගානත් එක්ක. හරි. එතකොට මූලික පැහැදිලි කිරීම විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඔන්න ඔතනින් ඉවරයි. පස්සේ අපි මේ ප්‍රශ්නේ බලමු. සූර්යාගේ පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක ඇති සූර්ය ලප සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වේ නම් ඔබ සූර්යාගේ පෙනුම කවර ආකාරයේ වෙනස් වීමක් නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරයිද? කෘෂ්ණ වස්තු විකිරණ වර්ණාවලියේ ආධාරයෙන් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඒ කියන්නේ කෘෂ්ණ වස්තු විකිරණ වර්ණාවලියෙන් අපි මේක පැහැදිලි කරමු. හරි. ඊට ඉස්සෙල්ලා ලප සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ ළමයි මෙන්න මෙහෙමනේ. අපි දන්නවා තීව්‍රතාවයත් එක්ක තරංගායාමයේ අඳින ප්‍රස්ථාරයේ දැන් ලපයක උෂ්ණත්වය 3948යි. හැබැයි නෝමල් පෘෂ්ඨයේ උෂ්ණත්වය 5335යි. දැන් ප්‍රස්ථාර ඇඳෙද්දි මෙන්න මෙහෙම උඩට ගිහින් මෙහෙට පාත් වෙනවා. මෙන්න මේ උඩම උපරිම ලක්ෂය මෙහෙට බර වෙනවානේ. මේ පැත්තට යනවා කියනවනේ. කියන්නේ මෙහෙට යනවා. හරිද? එහෙම යන්න මොකද වෙන්නේ? එහෙම යන්න තරංගායාමය වැඩි වෙනවා. තරංගායාමය වැඩි වෙනවා කියලා කියන්නේ මොන පාටටද පේන්නේ? තරංගායාමයේ වැඩිම දෘශ්‍යාලෝකයේ පාට තමයි රතු පාට. ඒක මම පෙන්නලා දුන්නානේ. ඒ කියන්නේ ඔයාට මම මේකේ කෙලින්ම සමහර කරුණු එළියෙන් ගන්න කරුණු ඒවත් පෙන්නලා දීලා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මම හිතනවා ඔයා මුකුත්ම දන්නේ නැති ළමයෙක් කියලා. මුකුත්ම දන්නේ නැති ළමයෙක් නිසා නැත්නම් ඉතින් විද්‍යුත් චුම්බක වර්ණාවලිය ළමයි මෙහෙම කියලා කියපු ගමන් සමහර එකපාරම දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටිකත් කියලා දීලා තමයි මෙතනට ආවේ. එතකොට ඔයා දන්නවා තරංගායාමයේ වැඩි පැත්තේ තියෙන්නේ මොකද්ද? රතු පාට. රතු පාට. එතකොට තමයි සූර්යයා රතු, ඒ කියන්නේ සූර්යාගේ පෙනුම රතු මට්ටමට දිස් වෙනවා නම් එතනදි වෙන්නේ ලප සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ අඩුවීමක් වෙන සිද්ධිය. ඔන්න ඕක තමයි එතකොට 2014 ප්‍රශ්නේ. දැන් තේරුම් ගන්න මේවා මහා නිකන් අමාරු දේවල් නෙමෙයි. මේ සංකල්ප ටික ඉක්මනින් තේරුම් ගත්තා නම් මේවා ගොඩ දා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යන් 2021 ප්‍රශ්නෙට.